මං ජීවිතේට සල්ලි බාර ගන්න නැහැ නේ සංක දන්නවනේ මං කාගේ මනුසත් දෙරනේ කවුරු දුන්නත් අතර සල්ලි ගන්නෙ නැහැ චෙක් එකක් ගන්නෙත් නැහැ මොනවාක් ගන්න ප්‍රතිපත්තියක් විතර ගන්න නැත්තේ අර හොරා ආපහු ඇක්ටිව් වෙලා මොකද ඒක අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් හැමෝගෙම නමින් හොරු ඉන්නව මයිද මේක හොඳ අවස්ථාවක් හොඳ අවස්ථාවකේ හොරා ගැන කියන්න චතුරව තමයි මම ඉස්සෙල් මගේ හොරා ගැන කියලා ඉන්නම් දැන් ඒතකොට සංකේ හොරා ගැන එකම හොරාද දන්නේ නැහැ එකම හොරා තමයි මේ ඇත්තටම කියමු අපි මේක කරන්නේ මෙයා ඇවිල්ලා කෝල් එකක් දෙනවා දුරකථන අංකයකින් එක වෙලාවක මගේ මූණ දාලා සේව් කරනවා තව වෙලාවක සංකගේ මූණ තව වෙලාවක හසිතගේ මූණ තව වෙලාවක කලින්දුගේ මූණ අපේ කට්ටියගේ මූණ දාලා වෙලා කෝල් එකක් එනවා කෝල් කරන්නේ කාටද අපි ඉන්න ව්‍යාපාරික මහත්තුරුන්ට අපේ ඉන්න වැඩසටහන් වලට සාකච්ඡාවට ලක් කරපු අයට සමහර වෙලාවට දැන් ඒගොල්ලෝ අපේ Facebook එකේ ෆොටෝ ගහපු අයටත් කෝල් කරනවා දාලා කියනවා මම මේ චතුර කොහොමද ගොඩ කාලෙක ඉන්නේ කතා කරේ කියන වෙලාව එයා කතා කරනවා. ඉතින් ඔබත් හිතන්නේ මේ මං කතා කරනවා කියලා. අර වෙලාව අපෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපි ටිකක් අඩු වෙන්නේ කතා කරන්නේ. එතකොට ඉතින් කතා කරලා දන්නේ නැද්ද මෙහිමයි මේ අපිට පොඩි වැඩක් තියෙනවා එක්ක මේ පිළිකාරෝහලේ වැඩක් කිව්වා. ඒකට සල්ලි දාගන්න කියලා මෙච්චර කල් හොරා වැඩේ කරන් ගියා. වැඩිම කියන්නේ ওই කතාව. පිළිකාරෝහලට ඒ මෙතෙක් දැන් අලුතෙන් පටන් ගන්න අලුත් හොරාට මාර chance එකක් ආවේ මාර පල්ලමක් මේ අහිංසක මිනිස්සු ජීවිත පූජා කරලා ඉන්නකොට මේකේ මිනිස්සු 1000ක් විතර මේ ප්‍රශ්නෙට මුණ දීලා කට්ටියක් නැති වෙලා කට්ටියක් ආගියතක් නැති වෙලා ඉන්න වෙලාවේ අර දුක විකුණලා මිනිස්සුන්ගේ ඔන්න දැන් සල්ලි ඉල්ලන්න පටන් අරගෙන මේ ආපදාවට කියලා සල්ලි ආපදාවට කියලා දාලා account number එකක් කියවන දාන කියලා අපි ජීවිතේට මනුස්සයෙක් දෙන විදිහට එහෙම සල්ලි දාන්නේ අපි කවුරුත් අපි කවුරු ඉල්ලන්නේ කාටවත් සල්ලි එපා අපි කාටවත් එපා අපිට දෙයනේ කියලා කාලා බීලා ඉන්නවා මේ බක්කින් අපි හොඳට ජීවත් වෙලා පුළුවන් දේවල් ටික කරගෙන බැරි ටික අවුලක් නැහැ පැත්තකින් දාලා අපි අපේ පාඩුවේ ජීවත් වෙනවා එහෙනම් හොරාට සල්ලි දාන්න එපා අපිට කියලා දාන්න එපා අපි ජීවිතේට සල්ලි ගන්න අපි කවුරුක්වත් අනික අපි මේ වැඩසටහන් වලට ගෙන්න නැයවත් සල්ලි දෙන්න එපා මොකද ඒගොල්ලෝ අපෙන් සල්ලි ගන්නෑ දැන් බලන්න සංක දැන් මේ ලියෝ එකෙන් ඇවිල්ලා ටොන් 7ක් විතර දීලා කියන්නේ අපි දැක්ක රාජ ජුවලර්ස් එකෙන් ඇවිල්ලා දුන්නා අපේ විදේශ රටවල ඉන්න කණ්ඩායම් ඊට පස්සේ මේ ජාත්‍යන්තර පාසල් වලින් ඇවිල්ලා දෙනවා මේ ඔක්කොම ගත්තම අපේ ගොඩාක් පෞද්ගලික හිතවත්කම් තියෙන්නේ අපි වැඩසටහන් වලට ඇවිල්ලා සම්බන්ධ වෙලා සම්පත්දායක විතර අපි මම ලංකාවේ හෝටල් 200ක් විතර නොමිනේට් කරලා දීලා තියෙනවනේ කලින්ද ඒ කියන්නේ මේ නිකන් ට්‍රැවල් වෙච්ච අතර විතර මේ ඉන්ඩස්ට්‍රි එක දිනු කරන්න ඉතින් ඒගොල්ලන්ට හිතනවා මොනවා හරි මේ මනුස්සයට වැඩක් කරන්න ඕන උදව්වක් කරන්න ඕන ඉඳිවරි හිතිරේ වරලා ඉතින් මේක බලන් ඉන්නවා හැබැයි අර මම සල්ලි ඉල්ලන්නෙත් නැහැ වැඩසටහනේ සල්ලි ගන්නෙත් නැහැ ඒතර කරන්නේ දැන් මේ වගේ අවස්ථාවක් ආවම වැල නොකඩී ඇවිල්ලා බඩු දීගෙන යනවා සකාටද අන්තිමේදී ප්‍රතිලාභ යන්නේ රටේ ජනතාවට දැන් මේක ඇවිල්ලා මේ වෙලාව තියෙන හොරා පැනලානේ මැද්දට ආපහු කෝල් දීලා සල්ලි දාලා මේක විශාල ප්‍රශ්නයක් මොකද බොහෝ දෙනෙක් කතා කරලා කියනවා මෙන්න මෙහෙම දෙයක් වුණා මේ ගත්තේ ඔයාද කියලා සමහර වෙලාවට කතා කරලා අහන මට්ටමට වෙලා තියෙනවා හැබැයි අපි දැනගනිද්දී සමහරලාට වෙන්න ඕනේ වැඩේ වෙලා දින ගාණක් ගත වෙලා. කලින්ද ඔබ ඉස්සෙල්ලා සංකයි මා ඉන්දිවරි ඉන්න අවස්ථාවේ මට දුරකථන වෙතනවා අපේ DSI එකේ චාර්මන් ගෙන් එන්නේ කුලතුංග රාජපක්ෂ මහත්මයාගේ. ඔව්. මම ඉතින් මට ඒත් සැකේට මම කොහොමත් කෝල් එකේ දැන් මේ දවස්වල වැඩ දෙන හින්දා මං හිතුවා බඩු ටිකක් දෙන්න දන්නේ මොනසද ගත්තා. චතුර වතුර ටික කොතනද දෙන්න ඕන කියලා ඇහුවා. හරි. දැන් එක හොරෙක් කතා කළා උදේ අපේ රබර් ප්ලාන්ටේෂන් ඇසෝසියේෂන් එකට ඒ මන් දන්නවද මේ මිනිස්සේ මං කෝ නෑ මම වතුර ඉල්ලුවේ නෑ මං කෝල් කරලා ජීවිතේට ඉල්ලන්නේ නෑ ඔය හොරා තමයි කතා කරන්නේ බස්සේ බලනකොට හොරා account number එකයි ඔක්කොම ටික යවලා ඉතින් දැන් මේක අපි පොලිසියට පැමිණිලි කරලා තියෙන්නේ සයිබර් ක්‍රයිම් එකට පැමිණිලි කරලා තිනවා එක සැරයක් හොරාට කතා කරා ඒ හොරාව කතා කරලා ලේසි නෑ ඊට පස්සේ ඩොක් වෙනවා එනවා ඊට පස්සේ ඔක්කොම කරලා තියෙන නමුත් ඉතින් හොරා ඉන්නේ රටින්ද බේරිලා ඉන්නව හොරෝ හැබැයි ඉතින් ඔයා හොරෝ ආපු දාට අපි නඩු දාලා තියෙනවා හැබැයි අල්ලලා තියෙනවා හොරු ගස්සයවලක් තියෙනවා ඔයා ඔහොම කරගෙන යන්න චතුර හොරා ලංකාවේද රට දෙන්නේ කියලා නෑ හොයිට වඩා හොරු අල්ලගෙන ඇවිල්ලා තියෙනවනේ ඒකින්ද හොරා පරිස්සමෙන් හොර වැඩේ කරන්න පැහැදිලිවම කියනවා චතුර මම කලින්දු හසිත අපේ නන්නේ භාවිතා කරේ මේ අය අපි පෞද්ගලිකවත් දන්නවා ලේසියෙන් කිසිසේත්ම කාගෙන්වත් අතමාරුවක්වත් ගන්න නෑ එහෙම අවශ්‍යතාවයකුත් නෑ අතමාරුවක්වත් ගන්නෙත් නෑ ඊට පස්සේ මනුස්සත් දෙරණට මොනවා හරි ඕනනම් දෙරණට කතා කරන්න දෙරණ අංක තියෙනවා මනුස්සත් දෙරණ අංක තියෙනවා ඊට පස්සේ මහේෂ් ජයවර්ධන මහත්මයාගේ අංකය තියෙනවා සම්බන්ධීකරණය කරගන්න පුළුවන් අපේ කාර්යාලයට එන්න පුළුවන් උදේ ඉඳන් හවස වෙනකම් අපි මනුස්සත් දෙරණට ආධාර ගේන්න ඕනේ විදිය කියනවා කොහොම පැහැදිලි ඒක වෙන කිසිම ක්‍රමයක් නෑ මෙතනට ආවොත් ඕගොල්ලෝ ආවයන් පස්සේ විසිට් එකක් හදනවා අනිවාර්යයෙන්ම ඒකේ දෙරණ ගහලා තියෙනවා එතන අත්පිට මුදලක් තියෙනවා ඒ හරහා තමයි කරන්න ඕනේ ඔය එක account number වලට සල්ලි දාන්න යන්න එපා ඒක හරියම නරක වැඩක් ඔය වැඩේ කරන්න පුරුද්දක් ඉද ගන්න එපා මේ අපි කෝල් එකක් දෙන්න අපේ කාට හරි කතා කරාම කවුරු හරි අහයි අයියෝ ඔයාද කියලා වෙලා හරි
ඒක හුඟක් වැදගත් කියාගන්න පුළුවන් වෙච්ච එක. නෑ මං කිව්වේ මට කියන්න තියෙනෙත් මේ වෙලාවේ අනේ හොරෝ මේ වෙලාවේ මේ වගේ ජරා වැඩ කරන්න එපා කියලා. මොකද මේක නෙමෙයි වෙලාව ඔය හොර වැඩ කරන්න. and හොඳ also වෙලාවට මම හිතන්නේ හොරා පිරිමි හොරෙන් නැත්තම් ඔයාවත් පාවිච්චි කරන්න හෙරක් වුණා නෑ උනාට මේක නෙමේ අවස්ථාව මේ වගේ හරි මිනිස්සු පල්ලෙහාට වැටලා තියෙන countries broken in such a way ගෙවල් අත්තරලා ගියාට පස්සේ මේ සුරක්ෂිත මධ්‍යස්ථානයකට ගෙට පැනලා හොර ගන්න. ඔව් මිනිස්සු ගෙවල් අතරින්න බය මේ හොරු පණිය කියලා. ඉතින් මොකද්ද මේ වෙලාවේ මොනවා හොරකම් කරලා කොහෙ ගෙනියන්නද? ඉන්දියාවේ දැන් වාර්තා වුණා ගම්පල ප්‍රදේශයේ ගංගා ඡායාරූපයක් දැක ගංගාරාම කියන විහාරස්ථානයේ විනාශ වුණා. ඒ වුණාට ලස්සන පොඩි චෛත්‍යයක් තියෙනවා. චෛත්‍ය ආරක්ෂා වෙලා තිබ්බා. චෛත්‍ය දේවතා කොටුව හාරලා නිදන් හොයලා තිබ්බා. ඉතින් ඒ වගේත් ඉන්නවා. අතිශය සුන්දර මිනිස්සු අතර ඒ වගේත් ලංකාවේ ඉන්නවා. මේක වෙලාව නෙවෙයි නේ. හොරකම් වලට. මම කියන්නේ කොහේ ගෙනියන්නද දැන් මේ වෙලාවේ කොහේ Register for Ada Derana news alerts via your mobile service provider or simply visit adaderana.lk.